ඔයාත් හරි නෝට් එකක් නැති නිසා පාඩම් කරන්න අදිමදි කරනවද? ඔයාගේ නෝට් එක හරියට හදාගන්න ඔයත් මේ වීඩියෝ එක බලන්න. අද මම කියන්නේ ඔයාලට නෝට් එක ලස්සනට හදාගන්න උදව් කරන සුපිරි මෙතඩ් 3ක් ගැන. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණ කෙනෙක් නම් මගේ channel එක subscribe කරලම ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි මෙතඩ් එක color coding. ඔයත් ඔයාගේ නෝට් එකේ වැදගත් පොයින්ට් හොයන්නේ මුළු නෝට් එකම ආයෙත් කියවලාද? එහෙම කරන එකෙන් ඔයාලගේ කාලය නාස්ති වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම කාලය නාස්ති නොවි පාඩම් කරන්න ඔයාලගේ නෝට් එකේ key points highlight කරලා තියාගන්න. එහෙම highlight කරද්දී main topic එක වෙනම පාටකින්, examples තවත් පාටකින් සහ වෙනත් වැදගත් වෙන key point තවත් පාටකින් highlight කරලා තියාගන්න. මෙහෙම කරද්දී නෝට් එක හරිම පිළිවෙල සහ නැවත බලන්න ආස හිතෙන විදියට හදාගන්න පුළුවන්. දෙවැනි මෙතඩ් එක box method. මේකෙදි ඔයාලගේ පාඩමේ විශේෂ දේවල් උදාහරණයක් විදිහට යම් ගණනක සූත්‍රයක්, සමීකරණයක් වගේ තියෙද්දි ඒවා කොටු කරන්න. මේකෙදි ඔයාලට විවිධ හැඩතල පාවිච්චි කරලා ඔයාගේ නෝට් එක ලස්සන කරගන්න පුළුවන්. ඔයා නැවත නැවතත් නෝට් එක බලද්දී ඉතාමත් වැදගත් වෙන කරුණු පහසුවෙන් මතක තියාගන්න මේ ක්‍රමය ඔයාට උදව් වෙනවා. තුන්වෙනි මෙතඩ් එක quick mind map. පාඩම් කරලා අවසානයේදී ඔයා පාඩම් කරපු පාඩමේ අත්‍යවශ්‍ය කරුණු ටික දාලා mind map එකක් හදාගන්න. mind map එක හදද්දී ඒ වඩා ආකර්ශනීය කරගන්න විවිධ හැඩතල යොදාගන්න, පාට කරන්න, රූප අලවන්න, ස්ටිකි නෝට් යොදාගන්න. මේ ක්‍රම ටිකෙන් ඔයාලට පුළුවන් විභාගයට කලින් සුපිරි නෝට් එකක් හදාගෙන නැවත නැවත ඒවා බලලා විභාගයට හොඳින් මුහුණ දෙන්න. ඔයාලත් මේ ක්‍රම උත්සාහ කරලා නැත්නම් අද මේ ක්‍රම වලින් එකක් උත්සාහ කරලා බලන්න.